දැන් ගොඩාක් පාසැල් දරුවෝ ඉදිරිපත් වීමේදී බොහෝ වෙලාවට අපි දකින දේ තමයි උන්ට ගීයක් ගයන්න කිව්වමත්, උන්ට කවියක් කියන්න කිව්වමත්, උන්ට කතාවක් පවත්වන්න කිව්වමත් සමහරලාට ඒගොල්ලෝ එකපාර ඉදිරිපත් වෙන්න මැලිකමක් දක්වනවා. එකක් තමයි ඒගොල්ලන්ට ඒ අවශ්‍ය ඩේටා ප්‍රමාණය. එහෙම නැත්නම් ගීත දැනුම ඒ වගේම යම්කිසි දෙයක් පිළිබඳව निराවුල්ව අදහස් දැක්වීම පිළිබඳ ගැටලු තියෙනවා. ඒ කියන්නේ සබකෝලය. දැන් මෙන්න මේක මද පවත්වා ගන්න නම් ළමයින්ගේ පුස්තකාලේ ලයිබ්‍රරි එක ළමයින්ගේ මනසේ තියෙන ගීත පිළිබඳ දැනුම. එතකොට කතාවක් පැවැත්වීම සඳහා ඒ යම් කිසි විෂයක් පිළිබඳ තියෙන දැනුම මේක වැඩි කරන්න අවශ්‍ය වෙනවා. ඒකට අපි ඒකට පුහුණු වීම කරන්න පුළුවන්. දැන් ඒ මේ වැඩසටහන් තුල එවැනි අවශ්‍ය දරුවන් සඳහා වැඩමාලාවල් තියෙනවා. මොකද මෙහිදී අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ දරුවෙක් નિરાයාසයෙන් ඉදිරිපත් වෙලා තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීම. හැබැයි ඒක නිවැරදි විය යුතුයි. වැරදි දෙයක් ඉදිරිපත් කරනවට වඩා ඒ වැරදි නිවැරදි කළා දරුවන්ට යම් කීර්තියක් ප්‍රශංසාවක් ලැබෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම. එතනදී ළමයි වැඩිහිටියෝ වෙන්න අවශ්‍ය නැහැ. ළමයි ළමාකම තියාගෙන ඉදිරියට යන්න තමයි අපි මේ වැඩමුළුව තුළ වැඩසටහන තුළ අපි ඒ දරුවන්ට ශක්තිය දෙන්නේ. අර හොඳ ගීත තෝරා ගැනීම, හොඳ මාතෘකා තෝරා ගැනීම, ඉදිරිපත් කරන ආකාරය මේ හැම දෙයක්ම මේ අපේ වැඩසටහන තුළින් ඔබට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන්.